ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන හේතුව පාලනය කරන්නේ කෙසේද? ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධාන හේතුව ඝනත්වය වැඩි ද්‍රව්‍ය යොදාගෙන මිනිසා විසින් කරනු ලබන ඉදිකිරීම් බව විසින් කලින් සඳහන් කර ඇත. තවදුරටත් එය පැහැදිලි කරන්නේ නම් ඝනත්වය වැඩි ද්‍රව්‍යවල ගබඩා වන නිදහස් තාපක ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී. සූර්යාලෝකයේ සමග පැමිණෙන ඉහළ ප්‍රවේගයක් සහිත තාපක ඝනත්වය වැඩි ද්‍රව්‍යවල ගබඩා වී ඇති අධික නිදහස් තාපකවල ගැටීම හේතුවෙන් ඒවායේ ප්‍රවේගයද ඉහළ යයි. එසේ ප්‍රවේගයේ ඉහළ යන තාපක ගෝලීය පරිසරයට නිකුත් වීමෙන් පරිසරයේ ඇති තාපකවල සාමාන්‍ය ප්‍රවේගය ඉහළ යයි. එමගින් ගෝලීය උණුසුම ඉහළ යන බව ඔබට පැහැදිලිය. මේ අනුව ගෝලීය උණුසුම පහළ දැමීමට ඝනත්වය ඉහළ ද්‍රව්‍ය වලින් පෘථුවිය මත කරනු ලබන ඉදිකිරීම් ප්‍රමාණය අවම කළ යුතුය. මේ සඳහා තනි නිවාස ඉදිකිරීම නවතා තට්ටු නිවාස පමණක් ඉදි කළ යුතුය. සාක ද්‍රව්‍ය සෙවිලි කරන ලද කටුමැටි බිත්ති සහිත නිවාස ඉදිකිරීම මෙයට හොඳ විසඳුමක් වුවද එය ප්‍රායෝගික නොවන බව පැහැදිලි කරුණකි. තට්ටු නිවාස ඉදිකිරීමෙන් සූර්යාලෝකයට නිරාවරණය වන වර්ගඵලය අඩු කරගත හැක. තට්ටු නිවාස ඉදිකිරීම හේතුවෙන් ඉතිරිවන ඉඩම් ප්‍රමාණය වනගහනයන් ඇති කිරීමට යෙදීමෙන් ගෝලීය උණුසුම පහළ දැමීමට තවත් ලෙසකින් දායක විය හැක. සාක ප්‍රමාණය වැඩි කිරීමෙන් සූර්යාලෝකයේ සමග පැමිණෙන අතිවිශාල තාපක ප්‍රමාණයක් උදාසීන කළ හැක. තවද සාක ප්‍රමාණය වැඩි කිරීම මගින් ගෝලීය පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පහළ දැමීමට හැකිය. මින් පැහැදිලි වන්නේ ගෝලීය උණුසුම පහළ දැමීමට සාකවල දායකත්වය ඉතාමත් ඉහළ බවයි. ස්මාරක සොහොන්කොත් සහ පිළිම යනාදිය නිර්මාණය කිරීම නතර කළ යුතුය. ඒවා ඉදිකිරීමෙන් මිනිසාට කිසිදු යහපතක් සිදු නොවේ. මේවාට යෙදවෙන්නේ සුළු ඉඩ ප්‍රමාණයක් බව කෙනෙකුට තර්ක කළ හැක. නමුත් මුළු පෘථුවිය මත නිර්මාණය වීමට ඉඩ ඇති ප්‍රමාණය සැලකිල්ලට ගත් විට මෙය විශාල ප්‍රමාණයකි. ඒවා ඝනත්වය වැඩි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇති අතර ඒවාෙහි සූර්යාලෝකයට නිරාවරණය වූ වර්ගඵලය අතිමහත්ය. ඒවා ඉවත් කිරීමෙන් සියලු පෘථුවි වාසීන්ටම යහපතක් වන බැවින් එසේ කිරීමට මැලි නොවිය යුතුය. කඳුකර ප්‍රදේශවල භූගත නිවාස ඉදිකිරීමද මෙයට හොඳ විසඳුමකි. එය ආකාර දෙකකට කළ හැක. සුදුසු ස්ථාන තෝරාගෙන කඳු අභ්‍යන්තරයේ නිවාස ඉදිකිරීම එක් ක්‍රමයකි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය මේ වන විට මිනිසා විසින් අත්කරගෙන ඇත. සුදුසු කඳු බෑවුම් දෙකක් අතර එම කඳු බෑවුම් දෙක යාවන පරිදි විශාල නිවාස ව්‍යාපෘති මගින් නිවාස ඉදිකර ඒවාට ඉහළින් පස් යොදා වගා කිරීම තවත් ක්‍රමයකි. කඳු අභ්‍යන්තරයේ නිවාස ව්‍යාපෘති ඇති කිරීමට වඩා මෙය පහසුය. සුළං ප්‍රවාහයන් සැලකිල්ලටගෙන නිවාසවල වාතාශ්‍රය සැපයීමද මෙම නිවාස ඉදිකිරීමේදී පහසු වනු ඇත. සුදුසු තැන් තෝරාගෙන සාමාන්‍ය ගොඩබිමේද භූගත නිවාස ඉදි කළ හැක. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණයද මේ වන විට මිනිසා විසින් අත්කරගෙන ඇත. ඊළඟ වීඩියෝ වලින් තාපය සම්බන්ධ තවත් සංසිද්ධි
පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් නවතින අතර ඔබ සැමට යහපතක්ම වේවා.